පෝරුව උඩ තිබ්බා. මනමාලිගේ වලවල් ඔක්කොම වැහෙන්න ගැහුවා මොනවද? පවුඩර්. ගඳ වැහෙන්න ගැහුවා මොනවද? සෙන්ට්. ඇහි බෙමි දෙක ඩෝසර් කළා. සංවර්ධනය කළ ඉඩම්. කොණ්ඩේ ස්ට්‍රේට් කොලා. දැම්මා මොකද්ද? වේල් එකක් සුදු පාට. ඉස්සරහින් තිබ්බ මොකද්ද? මල් බුකියක්. දැන් ඉන්නව නිකන් එලිසබෙත් රැජිනා වගේ. කොල්ල මෙහෙම ඉන්නවා එහා පැත්තේ. සුවඳයි. මගේ මනමාලි සුවඳයි. නෑ සෙන්ට් පවුඩර් සුවඳයි. අරමුණේ ඇත්ත වැහුණා, බොරුවට අහු වුණා, ඇලුනා, ගෙදර අරන් ගියා. පහුවදා උදේ තමයි තේරෙන්නේ. එතකොට බැඳලා. නැද්ද? ඕගොල්ලෝ නිකන් හිතන්න මේ මිනිස්සයා මෙතන පෝරුවේ මෙහා පැත්තේ ඉන්න මිනිස්සයා මේක ඇත්ත දැනගත්තොත් වමනේ මල්ලක් බඩේ. ඕගොල්ලෝ නිකමට හිතන්න ඔයාලා පෝරුවේ නග්ගලා shopping bag එකක වමනේ දාලා හොඳට wrapping paper එකකින් ඔතලා ඔයාට වමනේ මල්ල අතට දුන්නොත් ගන්නවද? හැබැයි wrapping paper එකකින් ඔතලා තිබුණේ ගත්තා. පවුඩර් දාලා වේල් එක දාලා රැප් කළා වහලා තිබුණේ ගත්තා. හැබැයි ඇතුලේ වමනේ මල්ලයි. දැනුත් ඕගොල්ලෝ ගාව මං ගාව අපි හැමෝ ගාම වමනේ මල්ලක් තියෙනවා. අපිට පේන්නේ අපි මොකද කරන්නේ? සුදු ඇඳලා පවුඩර් දාලා ලස්සන කරලා ස්ට්‍රේට් කරලා වන යනවා. දැන් මොකද වෙන්නේ? අනිත් ඒවා ඔක්කොම ටික හිතනවා ලස්සනයි. ඇතුලේ වමනේ මල්ලයි. ඊළඟට බඩවැලේ අන්ත්‍රයේ කෙලවර අඟල් 8ක් දිග අසූචි දණ්ඩයි. අඟල් 8ක් දිග අඟල් 1.5ක් විතර මහත අසූචි දණ්ඩක් ඇතුලේ තියාගෙන යනවා ඉතින් වනවන. තේරෙනවනේ? මනමාලේ අර වැටුණා. බවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා කියලා ඇඟිලි දෙකට ගැහුවා වක් කරා වතුර. දැන් මොකද වෙන්නේ? පවදා උදේට කුණු කෙල පෙරාගෙන නැගිටිනකොට තමයි තේරෙන්නේ අම්මා ඇත්තද මේක? මෙහෙම දෙයකටද මං අහුවෙලා තින්නේ. කෝ දැන් අර සුවඳ. දැන් මොකද වෙන්නේ? දැන් යන්න බෑ. දැන් බැඳලා. හැක් නෙමෙයි. ඕගොල්ලෝ ඔක්කොටම උනේ ඕක. දැන් ඉන්නව නිකන් අපිට නෑ වගේ. හැබැයි එක්කෙනෙක් ඒක දැනගත්තා පැනලා දිව්වා. කවුද? කදිරවණීය රේවත මහරහතන් වහන්සේ. කදිරවණීය රේවත මහරහතන් වහන්සේ සාරිපුත්‍ර මහා රහතන් වහන්සේගේ මලනුවන් පෝරුවේ නැග්ගා. කසාද බඳින්න ඕන්න මෙන්නයි. ඇවිල්ලා කිව්වා කවුද? අම්මා කියනවා මගේ දුවේ මගේ අම්මා වගේම වේවා කියලා. ඒ කියන්නේ දීර්ඝ කාලයක් අවුරුදු 120ක් ආයුෂ තිබේවා කියලා කිව්වේ. කොල්ල හැරිලා බැලුවා ආච්චි දිහා. බලනකොට කුදු වෙලා, හැම රැලි වැටිලා, දත් දෙකයි, හා වගේ. ඉස්සරහ දත් දෙක විතරයි. කොල්ල කල්පනා කරලා බැලුවා මේ කෙල්ලගේ දැනට කලුවට තිබ්බට කෙස් ටික මේකගේ වගේ සුදු වෙනවද? අයියෝ එහෙම එකක්ද මම මේ අරන් යන්න හදන්නේ. නුවණ වැටුණා. දැනට හැම නිකන් තෙල් පාටට ඇදිලා තිබ්බට මේක මේ වගේ එල්ල වැටෙනවද රැලි වැටෙනවද? අපෝ එහෙම එකක්ද මම මේ බැඳලා තියෙන්නේ. කොල්ලට ඇත්ත තේරුණා. දැන් 32ම ලස්සන නිකන් කපාපු පළකය වගේ තිබ්බට මේකේ 30ක් වැටිලා දෙකක් ඉතුරු වෙලා හාවෙක් වගේ වෙනවද? කොල්ලට ඇත්ත තේරුණා. පැනලා දිව්වා පෝරුවෙන් ජේතවනාරාමයට. ජේතවනාරාමේදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියලා තිබුණේ මගේ මල්ලි අනිවාර්යයෙන්ම එනවා. මේක පින්වන්තයා නෝන දාලා එනවා මහාන කරන්න කියලා. මහාන කළා. ඇයි? ඉක්මනටම මහාන කළා. ඇයි? නැත්නම් අර උන්ද රෙද්ද අර මොකද්ද වේල් එක උස්සගෙන එනවනේ. ඈ? අනේ ඇයි අනේ පළමු දිනේ මාව දාලා ගියේ කියලා සුන්දර කතා කියාගෙන. ඊට කලින් මහාන කළා. වැඩ ඉවරයි. රහත් වුණා. සසර දුක සම්පූර්ණයෙන්ම කෙලවර කළා. මගේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් 89 අග්‍ර ශ්‍රාවක නෙමෙයි මහා ශ්‍රාවකයන් වහන්සේලා 89 අතරටපත් වුණා. 80 මහා ශ්‍රාවකයන් අතර උත්තරීතර චරිතයක් වුණේ කදිරවණීය රේවත මහරහතන් වහන්සේ ගැනයි මම ඔය කිව්වේ. දැන් ඕගොල්ලෝ ඇත්ත දැනගත්තනේ? ඇත්ත දැනගත්තනේ?
දැන් ඉතින් දුවයිනේ. දැන් ඉතින් මගේ ගාවට එයිනේ. මහාන කරන්න කියලා කියයිනේ. අපි නම් කියයි නේද? ඈ? අනේ ඒ කොච්චර කිව්වත් අපේ මිනිස්සු ඇත්ත දැනගෙන ඔය බොරුව තුල ජීවත් වෙන්නේ හරිම මිහිරියාවෙන්. හැබැයි මං එකක් කියන්නම්. දැන් බැඳලා නිසා, දරුවෝ ඉන්න නිසා, යුතුයකම් වගකීම් වලට හිර වෙච්ච නිසා අපේ අම්මා ඒ ටික ඕගොල්ලෝ කරගන්න කමක් නැහැ. හැබැයි අර තියෙන මෝඩකම අද දවසේ ඉඳලා ගෙවා ගමු. මං අහන එක ප්‍රශ්නයක්. කොහොම හිටියත් මැරෙනවනේ මගේ අම්මා. නැද්ද? කොහොම හිටියත් මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? මැරෙනවනේ. මේ මැරිලා ඔයා ගිහිල්ලා තිරිසන් අපායේ හරි, ප්‍රේතෙක් හරි, නිරිසත්වයක් හරි, අසුරෙක් හරි සතර අපායට වැටෙන්නේ නැතුව පොඩ්ඩක් අඩුම ගානේ ආයේ මනුස්ස ජීවිතයක හරි ඊට උඩ තැනක හරි ඉපදින්න අවස්ථාව සලසා ගත්තොත් නරකද? නරකයිලු. සද්ද නැතුව ඉන්නෝ නරකයිද? හොඳයි? එහෙම කෙනෙක් හොඳයි. ප්‍රේතෙක් වෙන එක හොඳයි. ඒකෙන් මිදෙන එක හොඳයි. ඇයි අර මම එක දවසක් ධර්ම දේශනාවකදී මම ඇහුවා පාන්දර 3ට විතර ඒ දේශනාව තිබුණේ. කට්ටියම ඉතින් මේ හරි අමාරුවෙන් ඇහැරලා තියාගෙන බණ කිව්වේ. මම ඇහුවා ප්‍රේතයෝ වෙන්න කැමති කට්ටිය අත උස්සන්න කියලා. උපාසකම්මලා දෙන්නේ අත ඉස්සුවා. ඒ කියන්නේ මේ ලෝක දෙයක් අහගෙන ඉඳලා නෑ. අනේද කියන්නේ.